පුතේ අපි සාකච්ඡා කරමු අද භාග ගණන. ඒ කියන්නේ එක්සෑම් එකේ ලකුණු 10ක්. පුතාලා ගන්න 2020 පේපර් එකේ පළවෙනි පත්‍රේ B කොටසට අදාළ පළවෙනි ගාන. පුතේ මෙහෙමයි ගාන ගලාගෙන යන්නේ. පුතාලට පැණිදීම් භාජනයක් හම්බෙලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන් පිටලා. ඒකේ දාර්ථාය පුතේ 5 ලීටර්. ඒකෙන් පුතාලට 10න් 3ක් පාවිච්චි කරලා දෙන පුතාලා සංග්‍රහ කරන්න. ඉතුරු බිම් ප්‍රමාණය කීයද කියලා පුතාලගේ පළවෙනි ප්‍රශ්නේ අහන්න. ඊට පස්සේ පුතාලෙන් අහනවා මේ ඉතිරි ප්‍රමාණයෙන් 7න් 5ක් පුතාලා බෝතලයට වත් කරලා තියෙනවා. ඊට පස්සේ පුතාලා දන්නවනේ බෝතලයට වත් කරත් තව භාජනයේ ඉතුරුලා දෙන යම්කිසි ප්‍රමාණයක්. අන්න ඒ ප්‍රමාණය කීයද කියලා පුතාලගෙන් දෙවෙනි කොටසෙන් අහන්න. ඊට පස්සේ පුතේ කරන්නේ මේ භාජනයට අමතරව අලුතෙන් පැනවීම පුරවනවා. කොහොමද පුරවන්නේ? සම්පූර්ණ භාජනයේ ධාරිතාවෙන් භාගයක් වෙනසෙන්. ඒතර පුතාලගේ තුන්වෙනි කොටස යනවා අර අමතරව දාන පැනවීම ප්‍රමාණය තියෙනනේ. අන්න ඒක කොච්චරද කියලා. ඔන්න ඔය තමයි තුන්වෙනි කොටස. ඔන්න මේක හදන්න පුළුවන් ලේසිම සංකල්පයක් තියෙනවා. ඒක තමයි පුතේ සම්භාවිතා සංකල්පය. සම්භාවිතා සංකල්පය කියන්නේ පුතේ අපි යම් දෙයක් ගනිද්දී ඒක අපි එකක් විදිහට සලකනවා. බලන්න මේකේ පැනවීම බෝතලයක් තියෙනවනේ. අන්න ඒක පුතේ අපි එකක් විදිහට සලකනවා. ඊට පස්සේ මේක අතු වලට බෙදා ගන්න. අතු වලට බෙදා ගන්න. හැබැයි පුතේ සම්භාවිතා සංකල්පය නනුව මේ හැමාත්තකම අන්තිම එකතුව මෙන්න මේ එක හම්බෙන්න ඕන. ගාන කියනවා පුතේ 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීමට දාගත්තා කියලා. ඔන්න බලමු අපි කොහොමද ලියන්නේ කියලා. 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීමට දාගත්තා. පුතා දන්නවා සම්භාවිතාවයට අනුව මේ අත්තේ 10න් 3ක් නම් ඉතිරි අත්ත කීයක් වෙනවද? 10න් 7ක් වෙන්න ඕන. 10න් 7ක් වෙන්න ඕන. ඒ කොහොමද ඒක ආවේ? මේ 10න් 3යි 10න් 7යි කීයද පුතේ? එකයි. මෙන්න මේ එක හම්බ වෙනවා. 10න් 3යි 10න් 7යි එකක් හම්බ වෙනවා. එකක් හම්බ වෙනවා. අපි ඊළඟට මේ 10න් 4 ඉතිරි ප්‍රමාණයෙන් ඉතිරි ප්‍රමාණයෙන් යෙන් පුතේ 7න් 5ක් බෝතලයට වත් කරනවා. ඒ කියන්නේ පුතේ මේකෙන් 7න් 5ක්. ඒ කියන්නේ 10න් 7න් 5. 7න් 5. එතන පුතා කියන බලන්න ඉන්පසු ඉතිරි වෙන ප්‍රමාණය. මේ ප්‍රමාණයෙන්ම 10න් 7න් 5ක් මේකට වත් කරා නම් බෝතලයට වත් කරා නම් ඉතිරි වෙන්නේ කීයද? 7න් 2යි. ඒ කොහොමද ආවේ? මේ අත්තේ සම්පූර්ණ එකතු කීයක් වෙනවද? එකක් වෙන්න ඕන. 7න් 5ට එකක් වෙන නම් කීයක් වෙනවද? 7න් 2ක් වෙන්න ඕන පුතේ. ගාන ඉස්සෙල්ලාම ආනවා සංග්‍රහ කිරීමට කොටසක් බෙදා ගැනීමෙන් පසුව ඉතිරි වෙච්ච ප්‍රමාණය. බලන්න පුතේ සංග්‍රහ කරන්න 10න් 3ක් බෙදාගත්තා නම් ඉතිරි වෙච්ච ප්‍රමාණය කීයද? 10න් 7යි. එහෙනම් පුතේ පාඩේ උත්තරේ කීයද? 10න් 7ක් ප්‍රමාණයක් තමයි පාඩේ උත්තරේ. ඊළඟ කොටස යනවා පුතේ 7න් 5ක් බෝතලයට වත් කරා නම් ඉතිරි කොටසෙන් අපෙන් අහනවා ඉන්පසු භාජනයේ ඉතිරි ප්‍රමාණය. ලේසියිනේ 10න් 7න් 7න් 2යි. 10න් 7න් 7න් 2යි. ඊළඟ උත්තරේ පුතේ 10න් 7න් 7න් 2යි. කොහොමද පුතේ? 7ට 7 කැපෙනවා. මොකද කැපෙනවා කියන්නේ 7න් බෙදෙනවා. මේක දෙකෙන් බෙදුවම 1යි. මේක දෙකෙන් බෙදුවම කීයද? 5යි. ඉතිරි කීයද පුතේ? 5න් 1යි. තුන්වෙනි කොටසින් අහනවා මෙන්න මේ ඉතිරි ප්‍රමාණය තියෙනවනේ අපි හොයාගත්ත 5න් 1. ඒකට යම්කිසි ප්‍රමාණයක් තව පැණිබීම එකතු කරනවා. එකතු කරන්නේ කොහොමද? සම්පූර්ණ භාජනීය ධාරිතාවෙන් භාගයක් විදිහට. අපි හිතමු පුතේ එකතු කරන ප්‍රමාණය x කියලා. ඔන්න පුතේ x ට දැන් තියෙන ප්‍රමාණය 5න් එකක් එකතු කරාම කීයක් වෙනවද? භාගයක් වෙන්න ඕන. ඒතකොට පුතේ මේ 5න් එහා පැත්තට ගියාම ඍණ 5න් එකක් වෙනවා. ඒතකොට පුතේ x කීයද? x සමානයි භාගයෙන් අඩු කරන්න ඕන 5න් එකක්. පොදු හරි අපි ගත්තා 10ක්. පුතේ කීයද? 5න් මෙතන ගත්තා පුතේ 2යි. 10න් 3ක් පුතේ අපිට අමතරව දාන්න වෙනවා. මේක පුතේ මුළු ධාරිතාවෙන් භාගයක් විදිහට. හැබැයි පුතාලේ ගන්න මොකද්ද? ලීටර් වලින් අහන්නේ. පුතා දන්නවා සම්පූර්ණ භාජන ධාරිතාවය ලීටර් 5යි. අමතර එකතු කරලා තියෙන කීයද? 10න් 3යි. එහෙනම් පුතා කියන්න අමතර එකතු කර ප්‍රමාණය කොහොමද දන්නේ? ලීටර් 5ක දන්න ඕන සම්පූර්ණ භාජන ධාරිතාවය 10යි. අහන්නේ 3කට කීයද කියලා. කීයද පුතේ? 1.5යි ලීටර්. 1.5යි ලීටර්. ඒතර පුතේ අමතරව අපි එකතු කරලා තියෙනවා පුතේ මේක පැනවීම 1.5. ගාන තේරුණාද?